දැන් අපිට තේරෙනවා මොන හරි ලීගල් පොයින්ට් එකක් ඇති. නැත්නම් ඕගොල්ලන්ට මෙච්චර කල් ඔහම එන්න හම්බෙන්නේ නැහැ ඔඩිට් නොවි. හරිද? මොන හරි ලීගල් දැන් ඕගොල්ලෝ උසාවි ගිහිල්ලා මොන හරි අරගෙන තියනවාද? ඒ මම ඒක හරියට කරුණු ටික පැහැදිලි කරන්න. එතකොට අපිට අතිරේක ප්‍රශ්න අඩුයි අහන්න. මම කියන්නම් සභාපතිතුමා වෙච්ච දේ ඇත්තටම 2020 තමයි constitution and auditor general ට අපේ කම්පැනි එක ඔඩිට් කරන්න මේ ලීගල් බලය එන්නේ. 20 ඔක්තෝබර් 29 තමයි ස්පීකර් සයින් කරන්නේ. ඒක එදා ඉඳන් තමයි ඒක බලපවත්වන්නේ. නමුත් 2018 අපේ මේ කම්පැනි ඔක්කොටම ඔඩිටර් ජෙනරල් ලියුමක් යවුවා ඔඩිට් කරන්න ඕනේ කියලා. හරි. ඒ වෙලාවේ අපේ සේවකයෝ නඩුවක් දැම්මා. ඒකට ලීගල් ප්‍රොෆෙෂන් එකක් තිබුණේ නැහැ. ඔඩිටර් ජෙනරල් ඔඩිට් වෙන්නේ. ඔඩිට් එන්ටිටි එකක් නෙවෙයි LTL එක. ඒ නඩුව යටතේ උසාවියෙන් ඉන්ජන්ක්ෂන් එකක් තිබුණා against auditor general auditing LTL. බෝඩ් එකේ කට්ටිය හිටියේ නෑ ඒක. නෑ ඒක එහෙමනේ ඒක අපිට අනුමාන කරන්න පුළුවන් නේ. හරි වැඩේ කතාව process එක කියන්නකෝ. එතකොට ඔය ඒ ඉන්ජන්ක්ෂන් එක 2020 ඔක්තෝබර් වල මේ constitution එකේ පව එක ආවට ඉන්ජන්ක්ෂන් එක තිබුණා 2022 අගෝස්තු 30 වෙනකම්. හරි. අගෝස්තු 30 වෙනිදා ඔය නඩුවේ මේ දැන් මේ සබ්සිඩිස් වල ලියුම් ආවනේ අසමතුමා. එතකොට ඔක්කොම කම්පැනිස් වලට ඉන්ජන්ක්ෂන් එක තිබුණා. ඔක්කොම කම්පැනිස් වල ඔඩිට් කරන්න බෑ කියලා. නමුත් කන්ස්ටිටියුෂන් එක පස්සේ මේක LTL එක හරි පැහැදිලි. ඔඩිට් කරන්න ඕනේ මේ ඔඩිටර් ජෙනරල්. අර 2020 කන්ස්ටිටියුෂන් ඇමෙන්ඩ්මන්ට් එකෙන් පස්සේ හරි පැහැදිලි වුණා ඒක. ඒ කියන්නේ කරන්න ඕනේ. ඊට පස්සේ ওই පාර්ටිස් ටික ඔක්කොම උසාවියේදී එකඟ වුණා LTL හෝල්ඩින් කියන කම්පැනි එක මේ ඉන්ජන්ක්ෂන් එකෙන් අහක් කරන්න. ඕකේ. ඕක සිද්ධ වෙන්නේ 2022 අගෝස්තු 30 හරි 31 හරි. 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 හැබැයි ඔඩිටර් ජෙනරල් ඇක්ෂන් එකක් ගත්තේ නැහැ අපිට ඉන්ෆෝම් කරන්න 2022 නොවැම්බර් වෙනකම්. 2022 නොවැම්බර් 17 අපිට ලියුමක් ආවා දැන් මට constitutionally power එක තියෙනවා නඩුව අස් වෙලා තියෙන නිසා ඔඩිට් කරන්න කියලා. බර අපි ඒගොල්ලන්ට එන්න කියලා කිව්වා. අපේ ඔෆිස් එකට ඒගොල්ලෝ ආවා 2022 දෙසැම්බර් මාසේ. ඔව් අනේ වගේ දවසක ආවා. ඇවිල්ලා අපි ඒගොල්ලත් එක්ක කතා කරලා අපි කිව්වා අපි ඔඩිට් එක පටන් ගමු කියලා. දැන් අපි බෝඩ් එකට ඉන්ෆෝම් කරන්න ඕනේ. අපි 2022 ඔය අග තමයි අපි ඔෆිස් එකට ආව ඔඩිටර් ජෙනරල්ගේ ස්ටාෆ් එක. ඊට පස්සේ අපි බෝඩ් එකට ඉන්ෆෝම් කළා 2023 ජනවාරි 9 වෙනිදා බෝඩ් මීටින් එකක් තියලා අපේ බෝඩ් එක ඩිසයිඩ් කරා E&Y රිප්ලේස් කළා ඔඩිටර් ජෙනරල්ට ඔඩිට් කරන්න. හැබැයි කම්පනීස් ඇක්ට් එක යටතේ ඔඩිටර්ව අපොයින්ට් කරන්නේ බෝඩ් එක නෙවෙයි. කම්පනීස් ඇක්ට් එක යටතේ ඔඩිටර්ව අපොයින්ට් කරන්න ඕනේ ෂෙයා හෝල්ඩර්ස්ලා. අපි දැන් මේ ඉන්නේ 2022 23 කියන ෆයිනෑන්ෂල් දැන් හරි දැන් අපි ආයි සමරයිස් කරමු. දැන් නඩුව දාන්නේ 2020 නේ. නඩුව දැම්මේ 2019. හරි 19 කියමුකෝ 19 දාලා ඉන්ජන්ක්ෂන් ඕඩර් එක හම්බෙන්නේ 2020. එතකොටම හම්බුණා. හම්බෙලා ඒක දිගටම යනවා. ඔව් අහකුනේ සභාපතිතුමා 2022 අගෝස්තු 31. නැවත කියමු 2019 නඩුව දානවා ඉන්ජන්ක්ෂන් එකක් හම්බනවා ඒක 20 වෙන්නේ 2022 දී. හරිද? එතකොට 2024 දී තමයි අපි මේ පොයින්ට් එකට එමු. 2024 දී තමයි CB මේජර් ෂෙයා හෝල්ඩර්ෂිප් එක නැති වෙන්නේ. එතකොට ඔඩිට් කරන්න බෑ කියන එක තර්කය. හරිද? අපි ඒක වෙනම තියමුකෝ. හරිද? එතකොට ඒ අතරමැද අවුරුද්දක් තියෙනවනේ එකමාරක්. ඒක තමයි මම ආවේ. ඒක ඇතුලේ ඔඩිට් නොවුනේ කොහොමද? ඒක දැන් අපි බෝඩ් එකේ ඩිසිෂන් එකක් අපි LTL බෝඩ් එකෙන් ඩිසිෂන් එකක් අරගත්තා ඔඩිටර් ජෙනරල් ඔඩිට් කරන්න. 2022 23ට ඒ වෙනකොට ෂෙයා හෝල්ඩර්ස් අපොයින්ට් කරලා තිබ්බ අර්නස්ට් ඇන්ඩ් යං ඔඩිටර් විදියට. එතකොට දැන් මේක ෂෙයා හෝල්ඩර්ස්ලාගේ ඩිසිෂන් එකකින්ම වෙනස් කරන්න ඕනේ. ඒතර බෝඩ් එක ඩිසයිඩ් කරා මේ එක්ස්ට්‍රාઓඩිනරි ජෙනරල් මීටින් එකක් කෝල් කරන්න. එක්ස්ට්‍රාઓඩිනරි ජෙනරල් මීටින් එකක් කෝල් කරා ෂෙයා හෝල්ඩර්ස්ලාගේ මීටින් එක කෝල් කරා 2023 පෙබරවාරි 16 වෙනිදා. දවස් 15ක නෝටිස් එක දීලා කරා. නමුත් ඊට පස්සේ ආපහු ඕකට පෙරදෙව් ගිහිල්ලා ඉන්ජන්ක්ෂන් එකක් ගත්තා. හේතුව ඒගොල්ලන්ගේ පොයින්ට් එකක් තිබුණා. දැන් ඔඩිටර් අපොයින්ට් කරන එක ඒගොල්ලන්ගේ ආගියුමන්ට් එක තිබුණේ. ඔඩිටර් අපොයින්ට් කරන එක AGM එකකදී ගන්න ඕනි ඩිසිෂන් එකක් බෝඩ් ඩිසිෂන් එකකින් වෙනස් කරන්න බෑ කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ ඒක නිසා හයි කෝට් එකෙන් රෙස්ට්‍රේනින් ඕඩර් එකක් ආව අපේ කම්පැනි සෙක්‍රටරිට මේ EGM එක තියන්න එපා කියලා. කවුද ගත්තේ? මේ මේක නඩුව දැම්මේ පෙරදෙව්.
හයි කෝට් එකේ ඕගලන් සබ්සිඩරි කම්පනියක් නෑ නෑ. ෂෙයා හෝල්ඩර් කම්පැනි එක. ෂෙයාහෝල්ඩර් ෂෙයාහෝල්ඩර් මම අර වෙන්නේ. ෂෙයා හෝල්ඩර්ස් 4 දෙනෙක් ඉන්නවනේ LT 4 දෙනෙක් ඉන්නවනේ LTL එක. ඔය වෙනකොට 3 දෙනා හිටියේ. CB එකයි ට්‍රස්ට් එකෙන් හදපු ටෙක් ප්‍රෝ එකයි ඔව්. අනිත් කම්පැනි එක. අර ABB ෂෙයාර්ස් ගත්ත එක්කන. අන්න ඒ යා. කොයි අවුරුද්දද නේද මේ ස්ට්‍රක්චර් එක අනුව ඔව්. හතරද ගොල්ලක් නැහැ නේ තුන් ගොල්ලක් නේ ඉන්නේ. නෑ 4 ගොල්ලෙක් වෙන්න සභාපතිතුමා 2024 න් පස්සේ මේ වෙනකොට හිටි 3 ගොල්ලයි. ඔව් එතකොට දැන් මේ නඩුව දාන්නේ 2023 නේ. ඔය તો 3 ගොල්ලයි හිටියේ. ඔව් එතකොට කවුද නඩුව දැම්මේ? පෙරදෙව් කියන එක්කෙනා. එයාට මොකද තියෙන සම්බන්ධය මේක නඩුව දාන්න? එයා ෂෙයා හෝල්ඩර්නේ. එයා ෂෙයාහෝල්ඩර්නේ. ඒ කියන්නේ ඕගොල්ලන්මනේ ඉන්වෝල් එකේ. අපි ෂෙයා හෝල්ඩර්ස්. ඕගොල්ලන් මේ පැත්තෙන් ඉන්වයිට් කරනවා අර පැත්තෙන් නඩුව දානවා. නෑ එහෙම නෙමෙයි. ඒ වගේ තමයි චිත්‍රේ. ෂෙයා හෝල්ඩර්ස් වලට ඩිසිෂන් එකක් ගන්න බෑ නඩු දාන්න. බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස් තමයි නඩු. හරි ඉතින් ප්‍රොසෙස් එක හරි මං කිව්වනේ ඕගොල්ලෝ ඔක්කොම නීතියට හරියට කරලා ඇති. හැබැයි මේ ක්‍රියා නේ මන්තුමා ක්‍රියාන්විතේ වෙච්ච විදිය මම කියන්නේ. හරිද? හරි. ඒක නිසා තමයි ඒ EGM එක තියන්න බැරි වුණේ 2023. ඒ රිස්ට්‍රේනින් ඕඩර් එක නිසා හයි කෝට් එකේ. මට පැහැදිලි. එතකොට ඊට පස්සේ 2024 දී CB එකේ ෂෙයාර්ස් වෙස්ට් කෝස්ට් කම්පැනි එකට විකුණන එක සභාපතිතුමා ඒගොල්ලන්ගේ මෙන්න මේක දැන් හරි දැන් ඒ ඔඩිටර් එක කියලා පොඩ අතරින් දැන්. හරි. හරි මට තේරෙනවනේ ඒක මැච් එක මොකද්ද කියලා. දැන් මේ